ඩොලර් පහෙන් පටන් ගත්තට මට ප්‍රොජෙක්ට්ස් එනවත් එක්ක මට හොඳ ෆීඩ්බැක් ආවා. ෆීඩ්බැක් එනවත් එක්ක මම මගේ රේට් එක වැඩි කරා. දැන් මම 2026 දැන් පැයට ඩොලර් 55ට වගේ රේට් එකකට. දැනට මම earn කරලා තියෙන total ඩොලර් 50000කට වැඩියෙන් 50000න් 20000ක්ම මම earn කරලා තියෙන ගිය මාස 12. ඊට පස්සේ 2021 හරි 22 දී වගේ මම ඒජන්සි එක මගේ පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයා දැන් හයර් කරනවා Upwork එකේ. ඒ විදිහ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඒක process කරන එකේ බලාපොරොත්තු තමයි මොනතරම් ලංකාවේ කට්ටිය ස්කිල් එකක් තියෙන 9 to 5 ජොබ් කරන බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කරන හෙල්ප් එකක්. එතකොට මම කවුද සහ මම කොහොමද මේ Upwork පටන් ගත්තේ? එතකොට මම කොයි කාලෙද පටන් ගත්තේ? කොහොමද දැන් මං කොච්චර එකකින් earn කරනවද සහ දැන් මගේ rates කොහොමද? ඒ වගේ දේවල් මම ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. එතකොට මගේ නම ලහිරු හෙට්ටිආරච්චි. ඉගෙන ගත්තේ accounting and finance. මං ඩිග්‍රී කරේ University of Peradeniya. ඩිග්‍රී කරලා මම ලංකාවේ කම්පැනිස් වල වැඩ කරලා තියෙනවා. ඔඩිටර් කෙනෙක් විදියට, ඊළඟට equity research analyst කෙනෙක් විදියට. කොවිඩ් ආවට පස්සේ අපිට working from home හම්බ වෙනවා. එතකොට මේ ගෙදරින් දැම්ම වැඩ කරනකොට මට කාලේ තුරුණා. ඒත් එක්ක තමයි මම මේ විදියට Upwork එකේ රෙජිස්ටර් වෙලා මේක කරන්න පටන් ගත්තේ. හැබැයි මම Upwork කරන්න කලින් මම එක දේවල් try කරා. උදාහරණයකට මම ඉස්සල්ලාම drop shipping පටන් ගත්තා. මොකද ඒ කාලේ ගොඩක් කට්ටිය drop shipping කරනවා. හැබැයි ගොඩක් කට්ටිය ඊට පස්සේ කියනවා ඒක සස්ටේනබල් නෑ, account suspend වෙනවා, ඒවත් එක්ක ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ හින්දා මම ඊට පස්සේ ඒකට වැඩි ටයිම් එක ඉන්වෙස්ට් කරේ නෑ. මොකද ඉන්කම් එකක් වෙනුවෙන් අපි වැඩ කරනවා නම් ඒක සස්ටේනබල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක දිගුකාලීන ඉන්කම් එකක් විදියට අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මම ඒක දැක්කේ නෑ ඩ්‍රොප් ෂිපින් වල. ඊට පස්සේ මම ඒක අතෑරියා. ඊට පස්සේ මම පටන් ගත්තා බ්ලොග් සයිට් එකක්. ඒ කියන්නේ බ්ලොග්ස් දාලා ආටිකල්ස් දාලා ඒකෙන් එන ට්‍රැෆික් එකෙන් ඇඩ්සෙන්ස් වලින් earn කරන්න පුළුවන් විදිහ එක. ප්‍රශ්නේ උනේ මට ආටිකල් ලියන්න ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නෑ. මම ඒක පටන් ගත්තේ අර කට්ටිය earn කරන්න පුළුවන් කියලා කියන හින්දා. ඊට පස්සේ මම ඒකත් නැවැත්තුවා. ඊට පස්සේ තමයි මම ෆ්‍රීලාන්සින් පැත්තට ආවේ. ෆ්‍රීලාන්සිං වලින් ඉස්සල්ලාම බැලුවා මොනවද තියෙන සයිට්ස් මොනවද මේ ඇවිල්ලා හරියටම 2019 දැන් මම මේක රෙකෝඩ් කරන්නේ 2026. ඒ කියන්නේ අවුරුදු 7කට විතර කලින් Upwork තිබ්බා, Fiverr තිබ්බා, Freelancer කියලා තිබ්බා. මේ ඔක්කොම මම කරේ මගේම රිසර්ච් වලින් YouTube වීඩියෝස් බලලා නම් කියවලා එහෙම. මං Upwork තෝරගන්න හේතුව තමයි මගේ ස්කිල් එක තිබ්බේ ෆයිනෑන්ෂල් මොඩලින්. මම ෆයිනෑන්ෂල් මොඩල්ස් හදන්නේ Excel වල. එතකොට Excel වල ෆයිනෑන්ෂල් මොඩල්ස් හදනකොට එක ක්ලයන්ට් කෙනෙක්ගෙන් තව ක්ලයන්ට් කෙනෙක්ට මොඩල් එක වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ පර්පස් එක වෙනස් වෙනවා. එතකොට ටයිම් ඩියුරේෂන් එක වෙනස් වෙනවා. මට ගොඩක් ප්‍රශ්න අහන්න වෙනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ට සමහර වෙලාවට කෝල් ගන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් කරන්න මම දැක්කේ නෑ Fiverr එකේ හරියට ඒ වගේ ස්කිල් එකකට ගැලපෙන විදිහේ කට්ටිය ගොඩක් ඒකේ වැඩ කරනවා මම දැක්කේ නෑ. ඒ නිසා තමයි මම Upwork තෝරගත්තේ. එතකොට මම account එක 2019 මැද වගේ 2019 මැද හදලා මම proposals දානවා වුණාට මට එකක්වත් මට ආවේ නැහැ. ඊට පස්සේ මම රිසර්ච් කරනවා, YouTube වීඩියෝ බලනවා, කියවනවා, ගොඩක් දේවල් කරා. අන්තිමට කොහොම හරි මට පුළුවන් වෙනවා හරියටම ටෙක්නික් එකක් අල්ලගන්න. කොහොමද හරියටම ප්‍රොපෝසල්ස් දාන්න ඕනේ, කොහොමද ක්ලයන්ට් එක්ක කමියුනිකේට් කරන්න ඕනේ, මගේ රේට් එක මොකක්ද වෙන්න ඕනේ, ඊට පස්සේ මගේ ටයිටල් එක, මගේ ඩිස්ක්‍රිප්ෂන් එක මොන වගේ වෙන්න ඕනේද, ඒ වගේ ගොඩාක් දේවල් සම්බන්ධයෙන් රිසර්ච් කරාට පස්සේ අපිට යම් කිසි තැනකදී හම්බෙනවා සොලියුෂන් එක. ඒ සොලියුෂන් එක මං හිතන්නේ මට හම්බුණා. ඊට පස්සේ මම ඒ විදියට දැම්මට පස්සේ ජොබ් වලට මට ඇත්තටම වැඩ කරන්න පුළුවන් වුණා. පළවෙනි ප්‍රොජෙක්ට් එක ඩොලර් 5කට හරි 10කට වගේ තමයි ඉස්සල්ලාම් කරේ. ඒක කරලා කරාට පස්සේ ඉතින් එහාට දිගටම මට වැඩෙන්න පටන් ගත්තා. වැඩ එනවා කියලා කියන්නේ හයර් කරන්න කලින් කොහොමත් ක්ලයන්ට් කෙනෙක් අපිට මැසේජ් කරනවා. මැසේජ් කරලා ප්‍රශ්න අහනවා, මේක පුළුවන්ද, මේක කරන්නේ කොහොමද වගේ දේවල්. ඒ තැන්වලදී මට හරියට උත්තර දෙන්න පුළුවන් වුණා. මොකද මට මගේ ස්කිල් එක ගැන විශ්වාසයක් තිබ්බා සහ මට ඒක ගැන හොඳටම දැනුමක් තියෙනවා. ඒ නිසා මට පුළුවන් ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට හරියට උත්තර දීලා හරියට කොන්ෆිඩන්ස් පෙන්නන්න. ඒ පෙන්නනවත් එක්ක තමයි මට වැඩ කරන්න ප්‍රොජෙක්ට්ස් ආවේ. එතකොට මම ඩොලර් 5න් පටන් ගත්තට මට ප්‍රොජෙක්ට්ස් එනවත් එක්ක මට හොඳ ෆීඩ්බැක් ආවා. ෆීඩ්බැක් එනවත් එක්ක මම මගේ රේට් එක වැඩි කරා. දැන් මම 2026 දැන් මම වැඩ කරන්නේ පැයට ඩොලර් 55ට වගේ රේට් එකකට. Upwork කියන එක ගලෝබල් පලටෆෝර්ම් එක. ඒක වැඩීම ජොබ්ස් දාන්නේ US වලින්. එතකොට US වගේ රටකින් ජොබ් දානකොට ඒකින්න ක්ලයන්ට්ස් ලට ඩොලර් 5-10 කියන එක
පොඩි දෙයක්මක දෙගුලන්ගේ රටේ රේට් සික බලන්නකොට ගොඩක් කලයින්ස්ලට ඕකේ ලොකු රේට් එකක් දී අපිෝ හය කරන්න මොකද අපේ ප්‍රඩක්් එක ගැන අපි දින සවිස්ස එක කොලිටින එගොලන්ට එක ලොකු ප්‍රශ්යන්නේ සහ අපක් වගේ පලටෆෝර්ම් එක වැඩ කරනකොට ගොඩක් කලයින්ට්ලා එන්නේ හදිසි වැඩක් කරගන්න එගුලන්ට එම්පලෝයි කෙනෙක් ගන්නවට වඩා ස්පේෂලයිස් මනුස්සේ කෝනේ එගොල්ලන්ට යම්කිසි වැඩක් කරගන්න ඉක්මනට තොට ඒ වෙලාවට අපි හරියට ගිහිල්ලා එයාට පිච්කරොත් අනිවාරෙන් ජොබ්යක් ගන්න ලේසි ඔය විදිට තමයි ම ඉසල්ලම් පටන්ගත්තේ මම දස් දහනමේ දස් විස්සේ මුල වගේ තම ඉසල්ලාම ප්‍රජෙක්්ක මංකර ඉට පසේ ඉතින් දිකට ම කරගෙනාව දැනට ම ඒර්න් කල්ල තින ටෝටල් ඩොලර් 50,000කට වැඩියෙන් අප කවුන්් එකෙන් ගිය මාස 12 ගත්තම ඒ 50,000න් 20,000ක්ම මං ඒර්න් කල්ල තියෙන ගිය මාස 12 මොකද හේතුව තමයි මේ අප කවුන්ට් එක කියන්නේ හරියට නිකන් ඇසට් එකක් වගේ ඔයාගේ රේට් එක මුලින් 5-10 වගේ වුණාට වාට ඒක වැඩි කරන් යන්න පුළුවන් ඉස්සරහට එතකොට ඉස්සරහට වැඩි කරන් යනකොට එම රේට් එක වැඩි හින්දා ලොකු ගාණක් earn කරන්න පුළුවන් එතකොට ඔහොම තමයි මම පටන් ගත්තේ අප එකේ මම වෙන ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් වලට මූව් වෙන්න ගියේ නෑ මොකද කියන්නේ මේක සක්සස් වුණ හින්දා ඊට පස්සේ 2021 හරි 22 දී වගේ මම ඒජන්සි එක මගේ පටන් ගන්නවා ඒ කියන්නේ අප එකේ වගේ ප්‍රොෆයිල් එක හදුවට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේම ඒජන්සි එකක් රිජිස්ටර් කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එකනොත් වැඩ කරන්න ඒජන්සි එකනොත් වැඩ කරන්න. ඒ ඒජන්සි එකට ඔයාට පුළුවන් අප්වර්ක් එකෙන්ම කට්ටිය හය කරන්න. එතකොට ඔයාට ලොකු රේට් එකකට ප්‍රොජෙක්ට් එකක් අරගෙන පොඩි රේට් වලට ඉන්න කට්ටිය ඒ කියන්නේ අලුතෙන් සම්බන්ධ වුණ අප්වර්ක් එකට අලුතෙන් ආපු කට්ටියව හය කරලා ඒ ප්‍රොජෙක්ට් එක ඔයාට කරව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් හය කරනවා අප්වර්ක් එකෙන්. ඒ විදිහ දෙයක් තමයි මෙතන වෙන්නේ. එතකොට ඔයා ඉස්සලාම් පටන් ගන්න ෆ්‍රීලාන්සින් විදියට හැබැයි ඔයාගේ account එක හොඳට හදාගෙන ආවට පස්සේ ඔයාට ස්කේල් කරන්න පුළුවන් ඒජන්සි එකකට. එතනට ස්කේල් කරාට පස්සේ ඔයාට පුළුවන් අප්වර්ක් එකෙන්ම කට්ටියව හය කරලා ඒගොල්ලන්ට ඒ ප්‍රොජෙක්ට් දීලා කරව ගන්න. එතකොට දැනට මම ඒ විදියට වැඩ කරන්න යනවා සහ ඊට අමතරව මම දැන් අප්වර්ක් එකකින් එලියෙන් ක්ලයින්ට්ලා හොයලා ක්ලයින්ට්ලාට ඒක කමියුනිකේට් කරලා ඒගොල්ලන්ට පිච් කරලා මගේ සර්විස් එක මම දැනට අප්වර්ක් එකකින් එළියනුත් දැන් මම දෙන සයිස් එකට ඒ කියන්නේ කට්ටියට ක්ලයින්ට්ලාට සර්විස් එක දෙන තැනට මම දැන් හදාගෙන යනවා එතකොට ඕක තමයි මගේ ජර්නි එක මම මුලින්දම අප කරේ පාර්ට් ටයිම් විදියට මගේ ජොබ් එක කරන ගම කෝසස් කරන එකේ බලාපොරොත්තුව තමයි මං වගේම තව ඕන තරම් ලංකාවේ කට්ටිය ඉන්නවා ස්කිල් එකක් තියෙන 9 to 5 ජොබ් කරන ඒගොල්ලන්ට පුළුවන් ඒ ස්කිල් එකෙන් ඊට වඩා ආදායමක් ලබන්න මොකද අපි මෙතන අප්වර්ක් එකෙන් හම්බ කරන්නේ ඩොලර්ස් එතකොට මං මේක ඒ කට්ටියට කරන හෙල්ප් එකක් වගේම තව බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට කරන හෙල්ප් එකක් විදිහට මම පැහැදිලි කරන්න ඉස්සරහ වීඩියෝ වලදී මම කාවද මේකේ ફોකස් කරන්න කියලා. එතකොට ඕක තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මගේ මම කොහොමද අප්වර්ක් පටන් ගත්තේ සහ මෙතනට නිකන් ආවේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.